Hi, welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට ගොඩ කාලයකින් වීඩියෝ එකක් අද ෂෙයා කරගන්නේ. ඉතින් ඔක්කොටම කලින් මම පොඩි දෙයක් ඔයගලන්ට කියලා ඉවර වෙලා වීඩියෝ එකට යමු කියලා හිතුවා. ඉතින් වීඩියෝස් පරක් වෙන්න ඇත්තටම ලොකු හේතු ගොඩාක් තියෙනවා. මම එකක් දෙකක් කියන්නම් ඊටු ටික වීඩියෝ එක යන අතරතුර අපි කතා කරමු මොනවද කියලා. ඉතින් ඉස්සලාම කියන්න ඕන මගේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන් මාව subscribe කරලා තියාගන්න. මගේ නම ශෙනාය. ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා ඇයි වීඩියෝස් පරාක්කු ඇයි මෙච්චර කල් ගන්න වීඩියෝස් වලට. එතකොට මගේ account එක එක්ක බෑන් වෙලාද මොන හරි එහෙම එකක් හරි ප්‍රශ්නයක්ද. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් කට්ටියට ඇවිල්ලා තිබුණා. මට personal message දාලා තිබුණා මගේ business line එකට. ඉතින් ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නෙමෙයි වෙලා තියෙන්නේ. මට ගිය අවුරුද්දේ දෙසැම්බර් ඉඳලා මේ වෙනකන් වීඩියෝස් ෂෙයා කරගන්න බැරි වුණා. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඒ වගේම මගේ කන්වොකේෂන් එක තිබුණා. ඊට පස්සේ දැනුත් තාම මම එක්සෑම් 3ක් තියෙනවා මට ලියන්න. ගවර්න්මන්ට් එක්සෑම් 2ක් තියෙනවා ඒ අතරින්. එතකොට ඒවත් කරන ගමන් තමයි මම පොඩි වට ඔයගලන්ට එක්ක හැමදේම ෂෙයා කරගන්නේ. YouTube එකේ මට මොකද ෂෙයා කරගන්න බැරි වුණාට TikTok, Instagram, ඊට පස්සේ Facebook වගේ මම පොඩි reel update මොන හරි දානවා. ඉතින් YouTube එකේ තමයි මට ඒක ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න බැරි වුණේ. ඉතින් එතකොට දෙසැම්බර් ඉඳලා මේ වෙනකම් මම ගොඩාක් බිසි වෙලා හිටියේ. මම සමහර වීඩියෝස් ගත්තා ඒවා අරගෙන ආයෙ එඩිට් කර ඉන්න පරණ වෙන මට තියන් ඉන්නත් හිතෙන්නේ නැහැ. හින්දා සමහර වීඩියෝස් මම ඩිලීට් කරලා දැම්මා. සමහර ඒවා තියෙනවා මට ඒක කවදා හරි මතකයක් වෙයි කියලා හිතුණ හින්දා මම සමහර ඒවා තියාගත්තා. අද වීඩියෝ එකෙන් මම ඉස්සලාම ඔයගලන්ට ඒක කියලා ඉවර වෙලා වීඩියෝස් වලට යමු කියලා හිතුවා. මොකද අලුතෙන් මගේ channel එකට එකතු වෙලා ඉන්න අය දන්නේ නැහැනේ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා එකපාරටම මම වීඩියෝ ෂෙයා කරගන්න කලින් ඒ ගැන පොඩ්ඩක් අප්ඩේට් කරලා ඉවර වෙලා ඊළඟ වීඩියෝස් වලට යමු කියලා හිතුවා. අද වීඩියෝ එකෙන් ඔයගලන්ට බලන්න පුළුවන් දෙසැම්බර් ඉඳන් මේ වෙනකම් මම මොනවද කරේ, මගේ මොනවද අලුත් අප්ඩේට්. එහෙනම් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම ශෙනායා. Keep watching. Hi. Welcome back to my channel. ඉතින් කොහොමද කාලයකින් වීඩියෝ එකක් අද ෂූට් කරනවා. අද පොඩ්ඩක් විශේෂ දවසක්. ඒ තමයි අද අපේ තාත්තා එනවා මං ඉන්න තැනට. ඉතින් අප්පච්චිව එක්කගෙන එන්න හිතාගෙන හිටියේ මම ගිය අවුරුද්දේ දෙසැම්බර් කියන්නේ මට ගොඩාක් බිසීම වෙලා හිටපු මාසයක්. කියන මුකුත් කරගන්න විදියක් නැතුව මම කෙට්ටුත් වුණා. මගේ බර කිලෝ 2.5ක් අඩුත් වෙලා තියෙනවා මටවත් හිතාගන්න බැරි විදිහට. ඉතින් ඒ මාසෙ තමයි මම එක්කන් එන්න හිතුවේ. ඒ කරලා මට එහෙම එක්කගෙන එන්න බැරි වුණා. මොකද මගේ කන්වොකේෂන් එක තිබ්බා. ඊට පස්සේ මම ගොඩාක් බිස්නස් එක වෙනුවෙන්ම ෆෝකස් කරා ඒ මාසෙම. ඒ නිසා මට මුකුත් කරගන්න විදිහක් තිබුණේ නැහැ. ඉතින් මම ගෙදර ගියෙත් නෑ මාස දෙකක්. ජනවාරි, දෙසැම්බර්, ජනවාරි මාස දෙකේම ගෙදර ගියෙත් නෑ. ඉතින් ඒ නිසා අප්පච්චි පොඩ්ඩක් සනීප නැතුව හිටියේ. මට යව බලන්න යන්නවත් මුකුත් කරගන්න විදිහක් තිබුණේ නෑ. හදිසියේ මම මෙතනින් ගියොත් මට මෙතන ගොඩාක් වැඩ ගොඩ ගැහෙන නිසා මම ගියේ නෑ. ඉතින් එයාගේ ෆුල් බොඩි චෙකප් එකක් කරනවා කියලා මං හිතාගෙන හිටියේ ගිය දෙසැම්බර්. ඒක මට කරගන්න බැරි වුණා. මම මේ අවුරුද්දේ හිතාගත්තා අවුරුද්ද මුලම මම එයාගේ ෆුල් බොඩි චෙකප් එකක් කරනවා කියලා. මොකද එයාගේ කලින් කරලා තිබුණෙම නැහැ. ඉතින් අපේ අම්මත් එයා කරගන්න සාමාන්‍යයෙන් අවුරුද්දට එකපාරක් එයා හොස්පිටල් එකේ වර්ක් කරන හින්දා එයාට කරගන්න පුළුවන්. මමත් කරගන්නවා අවුරුද්දට එකපාරක්. ඉතින් අප්පච්චිට තමයි එයාගේ මොකුත් කරගන්න බැරි වුණා. අපි දන්නෙත් නෑ එයාට මොනවද තියෙන ලෙඩ. ඒවා මේවා ඒගොල්ලෝ වයසට යනවත් එක්ක අපිට ලෙඩ හංගනවා. ඒ හින්දා මං හිතුවා කොම ටික කරලා බලන්න. කියන්නේ ෆුල් බොඩි චෙකප් එකක්ම කරලා බලන්න කියලා. ඉතින් අද එයා එනවා කොළඹට. අද මම නිවාඩු දවසක්. ඒ හින්දා එයා ආසම කෑමක් තමයි මුකුණු වෙන්න මැල්ලුමුයි පරිප්පුයි මාළුයි කියන්නේ. ඉතින් මං ඒ කෑම ටික හැදුවාද. ඊට පස්සේ පාර්සල් ටිකක් තිබුණා මට පැක් කරන්න. ඒ ටිකත් පැක් කරලා ඉක්මනටම මම ඒකලා පොෂ් එකක් දාගෙන යන්න ලෑස්ති වුණා එයාගොල්ලන්ව ගන්න.
ඉතින් අම්මි නුවර ඉඳලා තාත්තව දාගෙන කොළඹට ආවා. ඊට පස්සේ එයා හොස්පිටල් එකේ හැම ඩියුටි ගියා. මම එයාටත් එක්ක තමයි කෑම හැදුවේ. එතකොට අද දවසේ රෑ කෑම එක එයාට මං ගානේ තමයි. ඉතින් මම මේ දැන් ලෑස්ති වෙන්නේ ඕඩර්ස් ටිකත් ඉක්මනටම පැක් කරලා ඉවර වෙලා ඒගොල්ලන්ව ගන්න ආපහු කොළඹට යන්න. ඉතින් ලෑස්ති වෙන ගමන් අපි චුට්ටක් කතා කරමු. මට මේ මාස 2-3ේම කියන්නේ දැන් අද 20නේ. ඉතින් මේ මාස 2යි දවස් 20ක් යනකම් ඇත්තටම මට වීඩියෝස් ගේන්න පරක් වුණ හේතුව තමයි එකක් කන්වර්සේෂන් එක තිබුණ එක. අනිත් එක තමයි මම ගිය දෙසැම්බර් ඉඳලම වෙන කම්පැනි එකක් එක්ක ඇග්‍රීමන්ට් එකක ඉන්නේ. ඒගොල්ලන්ගේ මාකටිං පැත්ත මම කරනවා. ඊට අමතරව මගේත් පොඩි අයිඩියාස් ටිකක් තියෙනවා. ඒ ටික මම හිමීට ඔයගොල්ලන්ට කියන්නම්. ඊට අමතරව තව මම සෝෂල් මීඩියා පේජ් 3ක් විතර හැන්ඩල් කරනවා දැනට. ඒකත් එක්ක මගේ බිස්නස් එකත් මං කරගෙන යනවා. ඒ වගේත් පේජ් එක මං හැන්ඩල් කරන්නේ. ඊට අමතරව මගේ WhatsApp එක බිස්නස් WhatsApp එක මාත් බලනවා. තව දෙන්නෙක්ට මම ෂෙයා කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් මැසේජ් දාලා තිබුණා. සමහර ඒවාට මම රිප්ලයි කරා. මම සමහර ඒවාට වොයිස් එකක් තමයි දාන්නේ. ඔයගොල්ලෝ ගොඩාක් මැසේජ් දානවනේ. අර රචනාව වගේ සමහර මැසේජ් තියෙනවා. එහෙම දාන්නේ නැතුව මට වොයිස් එකක් දැම්මනම් මම ඉක්මනට ඒකට රිප්ලයි එකක් දානවා. ඔන්න ඉතින් කතාවෙන් කතාව මං ආවා මාළු ගන්න. මං අද ගන්නාවේ වැව් මාළු. ඉතින් අපේ අපච්චි ගොඩක් ආසයි වැව් මාළු කන්න. ඒ වුණාට වැව් මාළු තිබුණ නැහැ මේ වෙලාවේ. මම උදේම තමයි ආවේ. උදේ 9:00ට 10ට වගේ. ඒ වුණාට ඒ ටයිම් එකෙත් මාළු තිබුණ නැහැ. ඉවර වුණා කියලා කිව්වා. ඊට පස්සේ මට මතක විදියට මං වෙන මාළු జాතියක් තමයි ගත්තේ. ඒ කරලා ඒ ටිකත් අරගෙන පස්සේ මම මාළු ටිකත් අරගෙන දැන් මේ ආයෙ යන්න හදන්නේ ෆුඩ් සිටි එකට. ඒකෙනුත් මට පොඩි දේවල් ටිකක් තියෙනවා. අප්පච්චි ආවහම එයාත් එක්ක ගිහිල්ලා මට ගන්න අමාරුයි බඩු. එයාව තනියෙන් දාලා එන්නත් බෑ. ඒ නිසා මම අදම ඒ ටිකත් අරගෙනම යනවා කියලා හිතාගෙන දැන් යන්නේ මේ ෆුඩ් සිටි එකට. මම පොඩි දෙයක් වීඩියෝ එක ඇතුළතදී කියන්නම්. ඉතින් අපි එන්න තරුණ වෙනවා. තරුණ වෙනන් පස්සේ එන්න අපිට වගකීම් යුතුයකම් කියන ඒවා නිකම්ම ගොඩ ගැහෙනවා. ඒවා අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන. ඒවා ස්කිප් කරන්න බෑ. ඉතින් අපේ දෙමව්පියෝ කියන්නේ අපි කොතන හිටියත් අමතක කරන්න ඕන දෙන්නෙක් නෙමෙයි. ඒගොල්ලෝ තමයි අපේ අංක 1. ඉතින් අපි කොතන හරි තැනක හොඳින් ඉන්නවා නම් ඒකට බලපාන ප්‍රධානම දේ තමයි අපේ දෙමව්පියෝ කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කොච්චර වයසට ගියත් කොච්චර අමාරු වුණත් අපි ඒගොල්ලන් ගැන අනිවාර්යයෙන්ම කෙයා කරන්න ඕන. ඉතින් මං අප්පච්චිට ගොඩාක් ආදරේ කෙනෙක්. ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් අම්මට වැඩිය අප්පච්චිත් එක්ක ගොඩාක් ක්ලෝස්. ඒ කියන්නේ අපේ අම්මා මට අවුරුදු 7 ඉඳන් තමයි එයාගේ ජොබ් එක කරගෙන එන්නේ. ඒ කියන්නේ මේ වෙනකන් තාමත් කරනවා. එයා වැඩ කරන්නේ කොළඹ NHS හොස්පිටල් එකේ. ඒ කියන්නේ මහරෝහලේ. එතකොට ඒ කාලේ ඉඳන්ම එයා මගෙත් එක්ක වෙන් වෙලා තමයි හිටියේ. ඉතින් ඒ වෙනකම්ම එතකොට මං අප්පච්චිත් එක්ක තමයි අප්පච්චි බාප්පලා පුංචිලා ඊට පස්සේ අත්තම්මා සීයා ඒගොල්ලන්ත් එක්ක තමයි මම පොඩි කාලේ ඉඳන්ම හිටියේ. ඉතින් මං ගොඩාක් ආදරෙයි අප්පච්චිට අම්මට වැඩිය. ඒක මං දන්නේ ඕනම ගර්ල් කෙනෙක් එහෙමනේ නේද? තාත්තලාට ගොඩක් ආදරෙයිනේ. ඉතින් තාත්තා කියන්නේ මට දැන් අද චූරි බබෙක් වගේ. ඒ කියන්නේ මම හරි ආදරෙන් එයාව බලාගත්ත ඒ සතියෙම. ඉතින් එයා කන්න ආස හැමදේම මං අද ගත්තා. මේ වීඩියෝ එක බලන ඔයා ටීනේජ් වයසේ ඉන්න ගෑනු ළමයෙක් නම් පිරිමි ළමයෙක් නම්
ඔයත් හිතට ගන්න ඔයාට පුළුවන් කාලේ කෙනවා තරුණ වෙන්න ඔයාට ගොඩක් යුතුකම් වෙනවා වගකීම් වෙනවා ඒ වගේම අපේ පවුල ගැන අනිවාර්යයෙන්ම බලන්න ඕන ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම අපි කරන්න ඕන ඒගොල්ලන් එනේ මොකද ඒගොල්ලෝ අපි පොඩි කාලේ ඉඳන් අපි උස්මහත් කරලා හදලා අපිට හොඳට උගන්නලා එතකොට අසනීපයක් වුණාම ලෙඩක් හැදුනාම අපි ළඟින් ආදරෙන් බලන් ඉඳලා ඒගොල්ලොත් නොකා බිබී අපි ගැන හොයලා බලපු කාලවල් තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට පුළුවන් කාලේ අපි අනිවාර්යයෙන්ම ඒගොල්ලන් වෙනුවෙන් බලන්න ඕන. කතාවෙන් කතාව බඩු ටික අරගෙන ඉවරයි. මම මේ ආයෙත් යන්නේ ගෙදර. ගෙදර ඇවිල්ලා මං ඉක්මනටම මාළු ටික හදලා අම්මට බත් එකක් හදාගත්තා. ඊට පස්සේ මං ආයේ එහෙමම ගියේ අප්පච්චිව ගන්න කොළඹට. හොස්පිටල් එකට තමයි මම ගියේ. එතකොට අම්මා ඇවිත් හිටියා එතෙන්න. ඒකලා මම මේ ආයේ අප්පච්චිවත් අරගෙන එන ගමන් තමයි මේ ඉන්නේ. ඊට පස්සේ පහවදා අපි දාගත්තා අපොයින්ට්මන්ට් එකක් ලංකා හොස්පිටල් එකේ තාත්තගේ ෆුල් බොඩි චෙකප් එක කරගන්න. ඊට පස්සේ ඒකත් කරගෙන තව දවසකට මම ඩේට් එකක් ගත්තා එක්ස්රේ MRI එතකොට ස්කෑන් ඒවා මේවා කරගන්න. ඊට පස්සේ මම එහෙමම ආයි තාත්තව ගෙදෙට්ට දාලා යාට කන්න බොන්න ටික ඔක්කොම ළඟට තියලා බෙහෙත් ටිකත් ළඟට කරලා දීලා ඔහොම කරලා ඊට පස්සේ ආපහු මම මේ යන්නේ ඔෆිස් එකට. ඉතින් අද නම් මට ගොඩාක් වැඩ තිබුණ දවසක් කරන්න. ඉතින් තාත්තා ඇවිල්ලා හිටිය දවස් 7ක් විතර. ඒ දවස් 7ේම ගොඩාක් මම මහන්සි වුණා. ඊට පස්සේ ඔන්න පහුවදා මම ආයේ ලීව් එකක් ගත්තා. දැන් අද අපි මේ යන්න හදන්නේ කැලණි පන්සල්. මේ තමයි ජනවාරි මාසයේ පළවෙනි පෝය. කියන්නේ 2026 පළවෙනි පෝය. ඉතින් මම ගොඩක් ලකි මට මේ අවුරුද්දේ පළවෙනි පාරටම කැලණි පන්සල් වඳින්න හම්බෙච්ච එකට. මම ගිලම්පස් පූජාවක් හදාගත්තා. ඊට පස්සේ මල් ටික කඩලා ඒ ඔක්කොම කරගත්තා. අද බෝධි පූජාවකුත් තියලා එන්නම් කියලා හිතාගෙන ඊට පස්සේ තාත්තවත් දාගෙන මම යන්නේ කැලණි පන්සල්. තාත්තා එක්ක කැලණි පන්සල් වඳින්න ආපු පළවෙනි වතාව තමයි මේක. ඉතින් මට කවදාවත් අමතක වෙන්නේ නැති දවසක් 2026 ජනවාරි පළවෙනි පෝය. බෝධි පූජාව තියලා ඉවරලා පැය 2:00මාරක් විතර අපි මළුවේ වාඩි වෙලා හිටියා මේ විදිහට. ඇත්තටම අද ගොඩාක් ලස්සනට ගෙවිලා ගියපු දවසක්. හරිම ලස්සනයි. ඒ වගේම අද මට පන්සලුත් එන්න ලැබුණා. හරිම ආසාවෙන් ගෙවපු දවසක් තමයි අද දවස. පස්සේ අපි පැය 2-3ක් විතර ඉඳලා එහෙමම එන්න ආවා ගෙදරට. හවසේදී පොඩ්ඩක් ට්‍රැෆික් එකක් හම්බෙනවනේ ඔෆිස් ටයිම් නිසා. එහෙනම් අපිට අග්ගාලා 3ට විතර පිටත් වුණා. ඒ කරලා මම අප්පච්චිව දාන්න නුවරට ගියා. එයා කොහොම හරි දවස් 7ක් විතර මෙහෙ හිටියා. ඒකලා යාව ගෙදරට දාලා මම ආයේ පහුවදා ආවා කොළඹට. ඊට පස්සේ එන ගමන් මම මගේ හෙයාර් ඔයිල් එක රීස්ටොක් කරන්න ඕන බඩු ටික සේරම අරගෙන ආවේ. ඔයිල් අපේ එකපාරටම ඔක්කොම ඉවර වුණා. ඉතින් කඩවල් වල තිබුණෙත් නැහැ. කඩවල් වල තිබ්බේවත් මම අරන් ඇවිල්ලා ඒවා ඔන්ලයින් දැම්මා. මොකද මට ඔන්ලයින් යවා ගන්න හෙයාර් ඔයිල් ඇත්තටම තිබුණේ නැහැ. මදි වුණා ඔක්කොම. ඊට පස්සේ අපි ඔයිල් එක රීස්ටොක් කරන්න ඕන බඩු සේරම අරගෙන ආවා මම. ඒ එනකොට ඇත්තටම මං ගෙවල් කිට්ටු වෙනකම්ම ගෙවල් වලට කිලෝමීටරයක් විතර තිබි තමයි මම හැරුණේ. මට හොඳටම නිින්ද ගිහින් හිටියේ එදා නම්. ඇත්තටම මං එදා ආපු වාහනේ එක්කෙනත් හරිම හොඳයි. මාව සේෆ්ටි විදියට එක්කන් ආවා. සමහර අය ඉන්නවනේ අපි නැග්ග වෙලේ ඉඳන් මොනවා හරි ආහා එන අය
මේ දවස් ඇවිල්ලා දෙසැම්බර් 24. ඉතින් එදා තමයි අපේ කන්වර්සේෂන් එක තිබුණේ BMICH එකේ. ඉතින් අපි ඔක්කොටම අඳින්න දීලා තිබුණේ white සාරිය gold border එකක් ගිහින් තියෙන සාරි එකක්. ඉතින් මේ වගේ සාරි තමයි අපි ඔක්කොම ඇන්දේ. ඊට පස්සේ එදා කන්වර්සේෂන් එකට තාත්තට සනීප නැති නිසා මම බාපිට තමයි අපේ එන්න කිව්වේ. ඉතින් එයාගේ බ්‍රේස් එකත් අරගෙන මම සැලොන් එකට ගියා උදේ 4:00ට විතර. ඔන්න ඔය විදිහට තමයි මාව ලස්සනට ඇඳුවේ ඒ සැලොන් එකේ. ඊට පස්සේ උදේ 9ට විතර එනකොට තමයි මෙන්න මේ විදිහේ තත්ත්වයක් තමයි තිබුණේ. මාරම ක්‍රවුඩ් එකක් හිටියේ. අපේ බැච් එකේ හිටියා 100 ගාණක් මට මතක විදිහට. ඊට පස්සේ අපි ඇතුළට ගිහිල්ලා වාඩි වෙලා හිටියා. 2ට වගේ තමයි ඔක්කොම පටන් ගත්තේ. අපිට සර්ටිෆිකේට් ස්ක්‍රෝල් අවෝඩ්ස් දෙන්න පටන් ගත්තේ. ඉතින් ඒ ටයිම් එකේදී අයියත් මට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නා. එයා මට ලංකාවේ කාගෙන්ද මන් දන්නේ මෙතන හැදුවේ හරිම ලස්සනට හදලා තිබුණා. ඒක අර නූල් වලින් වගේ ඔයගොල්ලෝ බලන්න මම දැන් අන්බොක්ස් කරන්න. ඔය ෆොටෝ එක දාන්න. ඒක ගොම්බෙට්ටක් අනේ කෝ ආනේ නමර දීලා බේබි කවුද දුන්නේ අර සුදු පාට හට් එක දාපෙත් කෝ ලස්සන ඉන්නෝ ආයෙත් කරේ කෑත් සුදු පාට හට් එක දාපෙත් මේක ඔන්න ඔය ගිෆ්ට් එක තමයි එයා මට එවලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඒක මාරම ලස්සනයි. හොඳට ඒවා අර මන් දන්නේ ඒවා කොහොමද ඒ හදලා තියෙන්නේ අතෙන්ද ගොතලා තියෙන්නේ කියලා. හරිම ලස්සනයි මේ ගිෆ්ට් එක. මේ ඉන්නේ මගේ මෝඩ යාළුවෝ ටික අපේ බැච් එකේ. ඉතින් අපි 4-5 දෙනාම එකම තැනකට වැටුණා කොහොම හරි. අද මම තවත් සර්ප්‍රයිස් වුණා. මට අවෝඩ්ස් 2ක් හම්බ වුණා. බෙස්ට් ආයුර්වේද බියුටි තෙරපිස්ට් වගේම බෙස්ට් පංචකර්මයන් බියුටි තෙරපිස්ට් මොකක් හරි එහෙම මට මතක නැහැ ඒකේ මේ හයිලයිට් එක. ඉතින් ඊට පස්සේ මම ස්පීච් එකකුත් කරා. මට මේකට රෙඩි වෙන්න පැය 4-5ක් වගේ තමයි තිබුණේ කාලය. ඉතින් ටක් ගාලා මම ස්ක්‍රිප්ට් එකක් හදාගෙන ස්පීච් එකකට රෙඩි වුණා. ඉතින් ඔයගොල්ලෝ මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබුණා අර මගේ ෂෝට් YouTube වීඩියෝ එකටයි TikTok එකටයි මම මේක කොහෙන්ද කරේ, මගේ 6 ඩිප්ලෝමා එක කොහෙද, මම ආයුර්වේද ගැන කොහෙන්ද ඉගෙන ගත්තේ. මෙතන ඉන්නවා 300කට වැඩි කොටසක් කලින් බැච් එකේ කීප දෙනෙක් ඉන්නවා මෙතන. එතකොට මම මේක ඉගෙන ගත්තේ කොහෙන්ද, මොනවද කරේ, මෙතනින් මොන වගේ දේවල් ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන්, ඒ හැම දෙයක්ම මම ඕගලන්ට ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම කියන්නම්. ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබුණා කොහෙන්ද මම මේක ඉගෙන ගත්තේ කියලා. ඉතින් ඒ ගැන ෆුල් ඩීටේල් එකක් මම වෙනමම කරන්නම් අනිවාර්යයෙන්ම. ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු මගේ යාළුවෝ ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් thank you. ගිහින් එන්නම් එහෙනම් thank you for watching. අමතක නොකර මාව subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම් bye.